මං හරි ආසයි මේ වගේ වාද විවාද වැඩසටහන් බලන්න. මං දොස්තරට කතා කරා. එයා කිව්වා ආවට පස්සේ බල්ලා මේ දතේ අමාරු හොඳ කරලා දෙන්නම් කියලා. ඇති අන්තම් මේක මගේ පින. ඔයා වාසනාවන්ත නම් ඔයාට දත් කැක්කුම් හැදෙන්නේ කොහොමද? මගේ කාර් එක හදන්න දාපු නිසා අද යන්න වෙන්නේ පයින්. කොච්චර වාසනාවන්ත නම් කාර් එක කැඩෙන්නේ කොහොමද? අනේ මං දන්නේ. ගිහින් එන්නම්. ඉතින් මේකනේ නගරේ බටහිර පැත්ත කියන්නේ. භයානක පුද්ගලයෙක් වාර්තා වන්නේ නගරවැසියන්ට නිවෙස් වසාගෙන සිටින ලෙස පොලිසිය විසින් දැනුම් දුන්නා. යෝජි අපිට දොරවල් දැනෙන හොඳට වහන්න වෙනවා. අර නිශ්ශබ්ද දැක්කේ කෙනා මේ පැත්තට ඇවිල්ලාලු ඉන්නේ. ඔව් අති බිහිසුණු පුද්ගලයෙක් බවට ආරංචි ලැබී තිබෙනවා. දැන් අපි සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. අර නිශ්ශබ්ද දැක්කේ කෙනාට මේ පැත්තට ඇවිල්ලා අපිට කරදර කරන්න බෑ. අපි සම්පූර්ණයෙන් ආරක්ෂිතයි. හැබැයි කෝකටත් කියලා මං දොරවල් දරේ ෂේරකට මගුල දැම්ම. දැන් ඉතින් යාට මේ පැත්තට එන්න බෑ. නත්තල් පප්පටවත් එන්න ලැබෙන්නේ නෑ. බය වෙන්න එපා. නත්තල් පප්පවත් මං දොර අරින්නම්. බලාගෙනද පාර යන්නේ? මොලේ නැද්ද? දැන් හරි ජෝම් මහත්තයා. ගොඩාක් ඝන ආහාර ගන්න නැතුව සුප් වගේ ආහාර ගත්තොත් තමයි මං හිතන්නේ හොඳ වෙන්නේ. වැඩි කාලයකට නෙමෙයි මාසයක්. ස්තුතියි ડોක්ටර් ගිහින් එන්නම්. කවුරුරි ගාලා තබෝ. අයියෝ. මේ මොකද්ද? ඕ ජෝන් මහත්තයා යතුරු දාලා ගිහිල්ලා වගේ. දැන් ඉතින් මොනවා කරන්නද? එයා යතුරු නැහැ කියලා දැනගත්ත හැටි ආපහු එයි. එයාගේ තත්ත්වේ නම් භයානකයි. මම මේ තනියම ඉන්නේ. මම මේ දන්නේ නැති තැනක තනියම ඉන්නේ. මට කිසි දෙයක් හිතා ගන්න බෑ. ඔයා දැන් නම් ඉවරයි. මට බෙල්ලේ ගන්න සද්දයක් ඇහුණා. ලෝරා නම් හැබැයි කවදාවත් එහෙම කරන්නේ නැහැ. ලෝරාගේ අතේ අතුරකුත් තියෙනවනේ. මං ගෙදර ඉන්නවද කියලා බලන්න වෙන්නේ නැති. එයා එහෙම කරන්නේ. ඕඩි මේක චිත්‍රපටියක් කනේ. හැබැයි ඉතින් ඔයා ඔහොම ඉන්නකොට පොඩි ලස්සනක් තියෙනවා. ඔයා නිශ්ශබ්ද දැක්ගන්නද හිතන්නේ? ඒක තමයි. බය වෙන්න දෙයක් නෑ ඕඩි. මෙහෙ ගෙවල් 1000ක් විතර තියෙනවා. ඉතින් අපේ එකම තෝරගනි කියලා කවුද හිතන්නේ? හාපොයි. අයියෝ. අපි මොකටද බොරුවට බය වෙන්නේ? මේ ජෝන් වෙන්න ඇති. ජෝන් මොකටද බෙල්ග ගහන්නේ? එයාට යතුරක් තියෙනවනේ. යතුරක් නැතුව බෙල්ග ගහන්නේ කවුද? නිශ්ශබ්දයක් තමයි එහෙම දේවල් කරන්නේ. දොරරින්න මංගාව යතුර නෑ. ගෝවි. ඔයා හරි. ඒකට හද නම් කොහොමද ජෝන්ගේ නෙවෙයි. කවුද නැද්ද?
මටත් බයයි. ජෝන්ගේ මූණ ඔය වගේ බකුසු පෙනුමක් තිබුණේ නෑ. ඔළුවෙත් මොකද්ද තියෙනවා? පොඩකින්ද. අපි වාසනාවන්තයි. එයා ගියා. අපි බේරුණා. ඇත්තටම මේක නම් පුදුම පවක්. මේ මම බය වෙන්නේ. ඒ වයිතු විහිළු තමයි. ඒවා හන්දියේ තමයි මම බය නැහැ කීයට වචනේ. ටීවී එකේ ඔය හොල්මන් කතාවක් දැක්කම ටිකක් පොඩ්ඩක් හිත ගැස්සෙනවා. ඒම අරන කිසිම බයක් නෑ මම. මොනවා? අනේ එයා පිටිපස්සේ දොරෙන් ඇතුළට එන්න හදන්නේ. මොකද මේ කරන්නේ ඉක්මනට දොර අරින්න. ඕදි හිත හයිය කරගන්න. අපි දැන් එකතු වෙලා මේකට මොකක් හරි හොඳ වැඩක් දෙන්න ඕනේ. යා. හිතට ධෛර්යය ගන්න ඕනේ ඕදි. යා. මන් දන්නවා. ඔයා කිසිම බයක් නැතුව ඉදිරියටම යන බලු කුක්කෙක් බව මම දන්නවා ඕදි. ඉතින් යන්නකෝ. ආපෝ බය ගුල්ලා. අදුතරමේ මීයකට තරම්වත් නිර්භීත කමන්නේ නෑනේ. ඒයි ඔයා ඔහෙම කිව්වට මං ඕගලට වඩා ගොඩක් නිර්භීතයි හරිද? ස්ක්‍රීක් ඔයා මොනවද කරන්නේ? ඔතන දෙලා හොඳට චීස් කකා ඉන්නේ. ඔව් මීයෝ ඉතින් චීස් කනවනේ. ඕක බුදු වෙන දෙයක් ඈ. මොකද කිව්වේ? ඥානේ මං ඇහුවේ අර නිශ්ශබ්ද දෙයක් දොර කඩන්න හදද්දි ඔයා මෙතනට වෙලා චීස් කකා ඉඳලා හදිනවද? අයියෝ මට ඒගොල්ලන්ගේ කිසි වැඩක් නෑ. අනික චීස් හොරකම් කරන්නේ නෑනේ. අයියෝ. ස්ක්‍රීක් දැන් මොකද කරන්නේ? ඒකට වෙයි මී කතුරක් කියනවද? මී කටුරක්? මේ වෙලාවේ කොහෙන්ද මේ කටුර හොයන්නේ? ඔය ෆ්‍රිජ් එක පිටිපස්සේ බලන්න. සාමාන්‍ය මිනිස්සු ෆ්‍රිජ් එක පිටිපස්සේ තමයි මී කතුර තියන්නේ. මී කටුරේ ගෙන්නන් අද වැඩි. පුදුම කෑ ගැහිල්ලක් නේ. නිශ්ශබ්දයි කිව්වට ඒ හැටිම නිශ්ශබ්ද නේ. මොකද hina වෙන්නේ? මිනිහෙක් මී කතරට වුණාම ඔයා කියන්නේ මට hina නොවී ඉන්න කියලාද? මං හිතන්නේ මේක මෙතනින් ඉවර වෙයි කියලා. මං හිතුවා හරි. එයා උඩ තට්ටුවෙන් ඇතුල් වෙන්නයි හදන්නේ. එයා මොනවද දන්නේ කරන්න හදන්නේ? අපි කොහොම හරි නවත්තන්න ඕනේ. ඒ වුණාට කොහොමද නවත්තන්නේ? තව මී කතරක් තියමුද? හරි. මේක යා මෙහෙන් කියලා තියෙන්නේ මේක කරගෙනව හයිය වැඩි හින්දා. එයා ගැන දුක් වෙන්න එපා වඩි. නිශ්ශබ්ද ජැක් කියන්නේ හරිම භයානක අපරාධකාරයෙක්. අපි ආව අල්ලගත්තා. නෑ අපිට යාව අහුුනේ නෑ. එයාමත් ඉනවා. අපි හිතන තරම් ලේසියෙන් යාව නවත්තන්න බෑ. දැන් ඉතින් මොකද්ද කරන්න හදන්නේ? ඒකට වෙන කණ්ඩායමක් ලෑස්ති කරන්න වෙනවා. ඊටම නිර්භීත දක්ෂ අති දක්ෂ කණ්ඩායමක්. මෙතන ඉන්නේ බලුකුක්කෙකුයි මීයෙකුයි විතරයිනේ. හොඳයි. එහෙමනම් එන්න. ෂෙබලුනි ඊට පස්සේ මම ඔබ දෙදෙනාට කතා කරන්නේ ෂෙබලුනි කියලා. තේරුණාද? අපේ සතුරා ඉන්නේ එළියේ. එයා අපේ ගෙට ඇතුල් වෙන්න උත්සාහ කරන්නේ. අපි එක කුමරි නවත්තන්න ඕනේ. මොකද්ද සරස්ම? හැබැයි අපි කච්චියම මෙතනදී එකා වගේ වැඩ කරේ නැත්තම් මං ස්කේටිංగ్ බෝඩ් එක හරියට තිබ්බ ගාෆිල්. හොඳයි. කංක පෙට්ටිය ලෑස්ති කරලා තියෙන්නේ ඕඩි. හරි. හැමදේම තැන් වල තියලා තියෙන්නේ යාට එන්න දෙන්න. මං කොහොමද ගේ ඇතුළට යන්නේ? වැඩි හරි.
අනේ කවුරු හරි මාව බේරගන්න. හරි අපි නිශ්ශබ්දයක් අල්ලගත්තා. පලාතෙම ඉන්න භයානක අපරාධකාරී අපි ඇල්ලුවා. ඉක්මනට මාව එළියට ගන්නවා. කට වහගෙන ඉන්නවා. අපෙන් ගැලවීමක් නැහැ. ගාෆිල් මේ මම ජෝන්. කට වහනවා. ඔයාගේ කටහඬ ජෝන්ගේ වගේ නෙමෙයි. මම ජෝන්ගේ හඬ දන්නවා. මේ කටහඬ හරියට ජෝන් කොහමද? අපි හැබැයි වැඩි හොඳට කරා නැද්ද ඕනි? නිකමචාරි අර නිශ්ශබ්දයක් මෙහෙ ආවනම් අපි අල්ලලා නියමයට වැඩක් දෙනවනේ. අපි පල්ලියට වෙලා ඉන්නකොට එයා ඇවිල්ලා ෂේරම සුද්ධ කරගෙන ගිහිල්ලා. ජෝන් මාව රෙස්ටුරන්ට් එකේ දාලා ඔයා ඇටි තරම් කන්න ගිහිල්ලා එයා යන්න ගියා. ආපහු සති තුනකින් විතර එන්නම් කියලා කිව්වා. කිව්වා වගේ මෙයා ආවා. ඔයගොල්ලන්ට කියන්න කිසිම ප්‍රශ්නයක් උනේ නෑ. එකම දේ උනේ රෙස්ටුරන්ට් එක වහන්න වුණා. ඊට පස්සේ එතන සපත්තු කරියක් දැම්මා. එච්චරයි. ගාෆීල්ඩ් ඔයා නම් කියන්නේ හරිම කතා තමයි. අනේ තව එකක් කියන්නකෝ. දැන් බෑ බබා. දැන් මට නිදා ගන්න ඕන. ඔයා කොහොමද දැන් නිදාගන්න වෙලාව කියන්නේ? ඔයාගේ අතේ ඔරලෝසු ඔක්කොත් නැනේ. මම ඔය ඔරලෝසු වලට වැඩ කරන්නේ නෑනේ. මට ඕන වෙලාවක නිදා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි පස්සේ හම්බෙමු ගාෆීල්ඩ්. ඉන්නේ මට තව කතාවක් අහන්නම ඕනේ. පස්සේ වෙලාවක බලමුකෝ. මේ අහන්න ගාපිල්. ඔයා තව කතාවක් කියනකම් මම මෙතනින් අඩියක්වත් හෙලවෙන්නේ නැහැ. දැන් මොකද කරන්න කිය? කොහොමද මේ කතාව ලස්සනද? මගේ ඔළුවෙන් බහිනවා. අවුනද? ඔයා කවුද? කොණු වැක්කියක හැංගිලා මොනවද කරන්නේ? එයා එනවා මම හැංගෙන්න. කවුද ඉන්නේ? හරි එයා මම දැක්කේ නෑ. ඔයා විශ්වාසෙ කඩන්නේ නෑ නේද? මොකද්ද ඔයාගේ නම? මගේ නම නෑම. මේ ලෝකේ ඉන්න ලස්සනම පූස්පැටියා. කොහොමද ඔප්පු කරන්නේ? ඇයි පේන්නේ නැද්ද? හරි වෙලාවෙ හැටියට මම විශ්වාස කරන්නම්. මගේ නම තමයි ඒජන්ට් එක්ස්. මං පිස්ට් බලාගෙන වැඩ කරන රහස් පරීක්ෂක නිලධාරියෙක්. ආවම්මා රහස් පරීක්ෂක නියෝජිතයෙක්. කට වහ ගන්නවා. දැන් මෙතනින් ගියපු කෙනා මිනිස් වර්ගය සමූල ඝාතනය කරන සංවිධානයක සමාජිකයෙක්. මට හැංගෙන්න තැනක් ඕනේ. ඔන්න ආයෙත් එනවා. ඉක්මන් කරන්න. මේ ඉන්නේ හැංගිලා. අයියෝ මේ වැරදි පුසෙක්නේ. සමා වෙන්න. ඉක්මනට මට හැංගෙන්න තැනක් ලෑස්ති කරලා දෙන්න. කාපි වෙස්සලාගෙන වැඩ කරන රහස් පරීක්ෂක නියෝජිතයෙක් ඉන්නවා. මං යාව ආයේ ගබඩා කාමරේ හංගන්නද? ඕනේ දෙයක් කරගන්න. ඔයාට බොහොම ස්තුතියි කාපි. මේක ඇතුළේ ඉන්නකොට ඔයාව කාටවත් හොයාගන්න බෑ. දන්න නම් හොඳයි. ඒත් මේ වෙලාවේ මට වැඩිපුරම දැනෙන්නේ බඩගින්න. මිනිස් වර්ගය බේර ගන්න නම් හොඳට ශක්තිමත් වෙන්න ඕනේ. ඕක මොකද්ද මං කන්න ගේන්න? අද රෑ කෑමට ගාෆිල් කැමතිම දෙයක් තමයි මං හදන්නේ ඕඩි. මේක නිවෙනකන් තියලා ආපු ලියුන් ටික බලමු. ජෝන් කෑම ලෑස්ති කරලා. මේක නම් හිතා ගන්නවත් බැරි ලෝක වාර්තාවක්. තප්පර 15යි කෑමත් ඉවරයි. දැන් ඔයා ඔය කෑව හොඳටම ඇති ගාෆීල්ඩ්. මං කෑවා. සමහර විට කන්නේ මං කාපු වේගෙට මටම මතක නෑ. කෑම රහට තියෙන්නේ ඇති. මොකක්ද මේ පුසුඹ? ඊළඟට හතුරු හැදුවේ තනිකරම ඕස්ට්‍රේලියාව ගිල්ලලා දාන්නයි. ඔයා කවුද? ඇයි මගේ රෑ කෑම එක කෑවේ? මං හිතුවේ මම කෑවා කියලා. බලනකොට කාලා නෑ.
ඔයා කවුරුනත් කමන්නේ කරපු වැඩේකට හරිද? කරුණා කරලා එළියට යනවා ඈ. එයා වෙලවල දාන්න එපා ගාපිල්. එයා රහස් නියෝජිතේ. මිනිස් වර්ගය සමූල ඝාතනය වෙන එක නවත්තන්නයි හදන්නේ. මිනිස්සුන්ව බේර ගන්න ඕනේ. ඒක නම් ඇත්ත. මොකද මිනිස්සුනේ පිචා දන්නේ. රැවිලා වැඩි. කමක් නෑ. අද රැට විතරක් එයාට මෙහෙ ඉඳ දෙන්න. දැන් ඉතින් නැගිටින්න ඕනේ. රැට කන්න කලින් දවල්ටයි දුරේටයි කන්න දෙපයි. නැත්තම් හොඳ නෑනේ. උදෑසන ආහාර වේල පටන් ගන්න ඕනේ පිඟාන පුරෝලා ඈ. එතකොට කොහොමගේ පිඟාන? ඒ සම්බන්ධයෙන් මට සාධාරණ ශකියක් තියෙනවා. බලමුකෝ මොනවද වෙන්නේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මාව ලනුව දිගේ ලවගෙන ආවා. ඒක තිබුණේ අඩි 10 ගානක් උස කන්දක. කොහොමද ඉතින් පෙරිලා ආවේ? වාසනාවට මම මගේ මවිල් පිරුණු ඇඳුම් බැඳගෙන හිටියේ. ඒකට පැරිෂුට් එකක් තියෙනවා. ඔයා හරිම බුද්ධිමත් කෙනෙක් නේ ඒජන්ට්. මොකද ඕගොල්ලෝ මෙයාගේ බොරු අහන් ඉන්නේ? මෙයා හරිම නිර්භීත කෙනෙක්. මෙයා හැමතැනකටම වගේ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම නොකරපු දෙයක්වත් නෑ. මමත් හැමතැනම ගිහිල්ලා තියෙනවා. ගොඩක් වැඩ කරලා තියෙනවා. ඇත්තද ගාෆිල්? ඔයා මොනවද කරලා තියෙන්නේ? කොහෙද ගිහිල්ලා තියෙන්නේ? එක දවසක රෑ මම ශාලේ නිදාගෙන තිනවා. එතකොට ලසන්්‍ය කාලා තිනවා. තව මම එකපාරක් මේ මීයක් එක්ක ෆයිට් එකක් දීලා ලොකු මේකක් කරා. ඒ තව මොනවාද මේ තව මං හිතන්නේ මට මෙච්චර කාලෙකට හම්බ වෙච්ච නිර්භීතම පූස තමයි මෙයා. ඒක නෙමෙයි මං ඔයාලට කිව්වද අර දුවන කෝච්චියේ මං කරපු වීරක්‍රියාව ගැන. පිටපොත්කාරයෝ හැමතැනම මුළු ඕස්ට්‍රේලියාවම පනසලා දාන්නේ ඒගොල්ලෝ. ඒ ස්ක්‍රීක් මං අහලා තියෙන රාජ් පරීක්ෂකල ඒගොල්ලන්ගේ දේවල් කාටවත් කියන්නේ නැහැ කියලා මේ වගේ හැමතැනම කී කියන මොඩියොත් ඉන්නවද? පොඩ්ඩක් ඉන්න ගාෆිල්. මං එයාලගේ කතාව හිටියේ. අනේ සමාවෙන්න. මම මේ ඕගොල්ලන්ගේ ගජබින්න අලංකාරය අහන එකට බාධා කළා නෙමෙයි ඈ. අපි ආව ගණන් ගන්න නැතුව ඉන්නව නෙවෙයි ගාෆිල්. ඒ වුණාට එයා කියන කතාව හරි ලස්සනයි. යා ඕනවට වඩා කට්ටියගේ හිට දිනාගෙන ඊට වඩා මගේ කැම ටික කණ එක නේ වැඩි. නෑ මං දැක්කේ නෑ. ඒත් ඔයාගේ නම්බර් එක මේකේ තියෙනවනේ. ඔය කියන අලු පාට කූසව මං දැක්කොත් මං ඔයාලට කෝල් කරන්න. වාඩ බොහොම ස්තුතියි. මේ ඉන්නේ යාවනේ. ඒජන්ට් එක්ස්ම තමයි. මටත් රාජ් පරීක්ෂක වැඩ ටික ටික පුළුවන් මීයෝ තේරුණාද? ඒයි පොඩ්ඩක් ඉන්න. මේ මගේ කකුල් දෙක ඔය කකුල් දෙක තරම් දිග නෑ. ඒයි. එයාට ගියතුලට ගියේ. මං හිතන්නේ හතුරු ඔත්තුකාරයාගේ නවාතැන් පොළ මෙතන තමයි. බලාගෙන යන්න ඕන ගාෆිල්. එයාලා ගාව මොන જાති ආයුධ තියෙද්ද දන්නේ නැහැ. අපිට අනතුරක් වෙන්නත් පුළුවන්. මං හිතන්නේ මෙයා තමයි මේ කණ්ඩායමේ නායකයා. බලන්නකො තියෙන භයානක පාට නේද මූණේ. බෝලේ කඩුලන්නේ මට නම් බෑ. හම්බ වුණාද? හම්බ වුණේ නෑ. ඒත් මෙයාගේ පින්තූර හැම ගෙදරකටම මම බෙදුවා. කවුරුවත්ම මේව දැකලා නෑ. මටත් හරි කනගාටුයි ආච්චි. මං තව ටිකක් හොයලා බලන්නම්කෝ. මම බලාපොරොත්තු අතාරින්නේ. කවදා හරි එයා මා ළඟට එනවා. ඕනම නම් මං වෙන පූසෙක් ගෙනත් දෙන්නම්. මට වෙන පූසංගෙන් වැඩක් නෑ. මට ඕන මගේ පපි ක්ලීන්ස් විතරයි. පපි ක්ලීන්ස්? එයා රහස් නියෝජිතයෙක් කිව්වට මහා හොර ගෙඩියෙක්නේ. එයා මේ ගෙදරකින් පැනලා ගිය හුරතලයට හදපු පූසෙක්නේ. ඒ මිනිස්සයා තමයි හොරේ එලි කළා. ඇත්තටම එයා කවුද කියන එක අපිට පෙන්නුවේ. ඔයාගේ කතාව ඒගොල්ලෝ විශ්වාස කරේ නැත්තම් අන්න එතනදි තමයි ඔයා මට උදව් කරන්න ඕනේ ඈ. මං කියන එක අහන්න. මෙන්න මෙතන එදා හඳේ නම් බැලුවම මම දැක්ක ලස්සන දර්ශනයක්. ඒ වෙන මොකවත් නෙමෙයි. ඔයාගේ දිලිසෙන දියමන්ති වගේ ඇස් දෙක. නවත්තන්න. මේ බොරුව තවත් ඉදිරියට කරගෙන යන්න දෙන්න බෑ. මම දන්නවා මේ කවුද කියලා. මෙයාගේ ඇත්ත නම තමයි ෆ්ලෆි කිංග්ස්. තේරුණාද? මෙයා ක්‍රසන්ට් පාරේ ගේක හුරුතලයට හදපු පූස්ටඩියෙක්. ඒ මගේ අන්වර්ථ නාමයක්. රහස් පරීක්ෂක නියෝජිතයෙක් වුණාම ඔය වගේ අන්වර්ථ නාම පාවිච්චි කරන්න වෙනවා. ඇත්තටම හරිම ලැජ්ජයි ගාෆිල්. ඔයාට තියෙන ඉරිසියාවක්. ඊර්ෂ්‍යාව? මගේ? අනේ නිකන් ඉන්න.
මට මොකටද ඊසියා මේ පුස්තරියට. ඔයා වීරයෙක් නම් ගිහිල්ලා ටික් මහත්තයාට මූණ පෙන්නන්න පැටියෝ. කවුද ටික් මහත්තයා කියන්නේ? ටික් මහත්තයා කියන්නේ ලෝකේ ඉන්න භයානකම හතුරුවට්ටු කාර්යය. මං ඔය ටික් මහත්තයාට සත පහකටවත් බය නෑ. මගේ රහස් තොරතුරු වලට අනුව එයා ඉන්නේ මහද්වීප පහකට එහා. මං බය වෙන්නේ මොකටද? එහෙමද? එහෙමනම් අර කවුද? ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාට පුළුවන් යව පරද්දන්න. ඔව් අර ඔයා කියපු කතාවේ නින්ජලාව පරාද කරපු විදිහට හොඳට දෙන්නේ. එනම් කොහමරි අපි අන්තිමට මුණ ගැවුණා නේද ඒජන්ට් එක්ස්? මගෙන් බේරෙන්නද ඔයා හිතුවේ? නෑ මං ඒජන්ට් එක්ස් නෙමෙයි. මගේ නම පොපි කින්ස්. ඔයාට වැරදිලා මං ගෙදරක ඉන්නේ නිකන් පූසෙක්. දැන් ඉතින් ඔය බොරු කතා වලින් වැඩක් නෑ. මම දන්නවා ඔයා තමයි ඒජන්ට් එක්ස් කියලා. ඔයා මාව මේ සටන කරන තැනට පත් කරා. එපා මං ඒජන්ට් එක්ස් නෙමෙයි මං පොපි කින්ස්. එහෙනම් බයගුල්ලා කොහෙද පැනලා දුවන්නේ? අපි කීනියට උදව් කරමු. ඔයගොල්ලෝ කොහොම ඉන්නේ? මං එයාට උදව් කරන්න. මොනව? මං හිතුවට වඩා ගාෆිල් නිර්භීතයි. අනේ එපා මම රස පරීක්ෂකට යුජිතෙක් නෙමෙයි. මගේ නම පොපි කින්ස්. ඔයා කිසි දෙයකට බය වෙන්න එපානේ. ඔයා දුවලා ආච්චි ගාවට යන්න මං ටික් මහත්තයා ගැන බලාගන්න. ඔයාගේ බොරුව ගැන මං අර කට්ටියට කියන්නේ බය වෙන්න එපා. ඔය සත්තමද? මම මගේ රාසොත්තු පරීක්ෂක වැඩේ අතාරිනවා. මේක හරිම භයානකයි. ඒකට මේ ගාෆිල්. ඔයා කොච්චර බොරුකාරයෙක්ද කියලා අනිත් අයට කියන්නේ නැද්ද? හැමෝටම හොදක් වෙන විදියට කරමු. මිස්ටර් ටික් යාගේ රහස් ගුවන් යානයකින් ආපහු යන්න ගියා. රහස් පරීක්ෂකතුමා යා පස්සෙන් ගියා. සමහර විට අපිට සෑහෙන්න කාලයකට දෙන්නව දකින්න ලැබෙන එකක් නෑ. එයා හරිම නිර්භීතයි. ඒ වගේම ඔයත් ගොඩක් නිර්භීතයි ගාෆිල්. ඔව් ඉතින් මං අර මේ රහස් පරීක්ෂකතුමාගේ තුවක්කු ඔක්කොම ලස්සනට පොලිෂ් කරලා යාර දුන්නා. ඊට පස්සේ වෙන නින්දලා 12ක් විතර වෙලා මාත් එක්ක ෆයිට් එකට ආවා. මම ඉතින් ඔච්චර ගණන් ගන්නේ දන්නවනේ. ඉතින් මම වැඩ කාර්යය ගිහින්